ලංකාවේ දේශපාලනයේ ඉන්න ආකර්ශනීයම අනාගත ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ බව. ඒක මිනිස්සු දැකලා ඉවරයි. මිනිස්සු හැමෝම කියනවා නාමල් ඉතා පරිණත විදියට කතා කරන්නේ. හැම විෂයක් පිළිබඳව ඉහළ යාවත්කාලීන අවබෝධයකින් කතා කරන්නේ. ඔහු ඉතාම ගෞරවනීය අලුත් දේශපාලන චරිතයක් විදියට මුළු සමාජෙම දැකලා ඉවරයි. හේතුව එදා හිටපු නාමලුත් මේ නාමල්ලම තමයි ඇත්ත නාමල්ල දකින්න ඉඩ දුන්නේ නෑ මේ සමාජයට. ඇත්ත නාමල් දිහා බලපු අපේ ඇස් ඉස්සරහා වෙනත් තිරපඩයක් දාලා නාමල්ව වෙනස් විදිහකට මේ සමාජයට පෙන්නුවේ. ඒ වෙනුවෙන් තමයි අර ලැම්බෝගිනි කතා ගොඩ නැගුවේ. මහනුවර රේස් පැදපු බොරු ප්‍රබන්ධන අනාථ වෙලා මුළු රටම අනාථ වෙලා දුක් විඳිද්දි ඔය සෙට් එකම එකතු වෙලා සැප වින්දා. මිනිස්සුන්ගේ දුක දැනුන්නේ. දැන් මොකද වෙලා තියෙන දෙක? දැන් කට්ටිය ඇතුළට යන්න වෙන අන්ද ඒ බයට දැන් දඟලනවා. රටේ මිනිස්සු දුක් විඳිනකොට ඒගොල්ලන්ට ඒව දැනුන්නේ. ඒවට උද්ඝෝෂණය කරන්න ආවද? රටේ මිනිස්සු දුක් විඳිනකොට කන්න නැතුව තෙල් පෝලිං වල අම්ල තාත්තලා මැලෙද්දි ඇස් වලට බෙහෙත් දාන්න ගිහලා වැරදි බෙහෙත් දීලා ඉස්පිතාලවල ලෙඩු මැරෙද්දි ඒගොල්ලන්ට දැනුණාද? නෑ. දැන් ඒගොල්ලෝ ඇතුළට යන්න වෙන අන්ද දැන් දැනিলা තියෙන්නේ. ඒගොල්ලන්ගේ වාසියට.